හායි යාළුවනේ තමත් ආදරෙන් මදුෂි මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔය හැමෝටම බොහොමත්ම ස්තුතියි හැමෝටම ආදරේ. ඉතින් අද දවසේදී මම කතා කරන්න හිතුනේ චූටි බබාලාගේ ඔළුවේ නිකන් හැම ගැලවිලා යනවා වගේ තියෙන තත්වය නිකන් ලොකු හිස්සොරි වගේ ඒ තත්වය ගැන ටිකක් ඔයගොල්ලොත් එක්ක මගේ අත්දැකීම් ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ හිස්සොරි වගේ තියෙන්නේ මොනවද කියනවා නම් ක්‍රඩල් කැප්. ඉතින් ඒ කියන්නේ මැරිච්ච හැම තමයි එකතු වෙලා බබාගේ මේ වගේ හිස් කබලේ තියෙන්නේ. ඒක බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකට මොනවද අපි කරන්න ඕනේ කියලා දැන් බලමු. ඉතින් වෛද්‍යවරු නම් කියන්නේ මේකට තෙල් ටිකක් බබා නාවන්න කලින් තෙල් ටිකක් ගාලා එයාව ටිකක් එයාගේ හිස මසාජ් කරන්න. ඒ වගේම තමයි නාවන වෙලාවට ෂැම්පු ටිකක් ගාලා බබාලගේ පනාවකින් මෘදුව පීරන්න. ඒ වගේම තමයි එකපාර මේවා ඔයගොල්ලෝගේ අතින් නියපොතු වලින් කූරලා යවන්න එපා. ඒක බබාගේ හිසට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම හිසකේ සේවත් එක්ක එකපාර අපි ඔක්කොම සුද්ධ කරලා දාන්න ගියොත් ගැලවෙන්න පුළුවන්. ඉතින් පනාවක් අරන් පීරනවයි කියලා ගොඩ වෙලාවක් අරන් එක දවසේ ඒවා සුද්ධ කරලා යවන්න එපා. මේ මැරිච්ච හැම යාගේ අලුත් හැමට ඇලිලා තියෙන්නේ. යාට රිදෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා කාලාන්තරයත් එක්ක තමයි සුද්ධ වෙවි යන්න අවශ්‍ය. මේ තියෙන්නේ මගේ මාස 5 බබාගේ හිස. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් නම් ඒ වගේ තත්වයක් ඇත්තෙම නෑ වගේ. ඒ වුණාට මේ තනින් තන යාගේ ඒ වගේ තියෙනවා චුට්ටක්. ඉතින් මම කළේ නෑ මුකුත්. මම මගේ වෛද්‍යවරයාගේ මිඩ්වයිෆ්ගෙන් අහුවම කිව්වා මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒවා කාලයත් එක්කම ගැලවිලා යනවා. ඉතින් ඔයා බබාව නාවනකොට ඒක නිකම්ම ගැලවිලා යනවා කියලා. ඒ හින්දා මම තෙල් දාන්න ගියෙත් නෑ. පනාවක් අරන් පීරන්න ගියෙත් නෑ. බලන්න මෙයාගේ මම කලින් ෆොටෝ එකක් තියාගන්න තිබ්බ අපරාදේ. ගොඩාක් හිසේ පිරෙන්නම නිකන් හිස්සොරි අම්ම ගැලවිලා යනවා. නමුත් මම මේ වගේ ඉවසීමෙන් මේක කරපු නිසා දැන් ඒ තත්වය එයාට ඇත්තෙම නැති තරම්. ඉතින් මුලදී හිස දැකපු කෙනෙක් දැන් දැක්කනම් නෑ කියයි. ඉතින් පොඩි එකක් දෙකක් තාම තියෙනවා. ඉතින් මගේ බබාට මාස 5යි. මේක කලබල වෙන්න අවශ්‍ය නෑ. මාස 5 පුරාවට මැරිච්ච සෛල එයාගේ ඔළුවේ තිබුණා. ඒක ටික නාවනකොට විහනකොට ඉබේම ඉවත් වෙලා යනවා. ඉතින් මේක මට සාර්ථක වුණා. කැමති අය අනිත් ක්‍රමත් අත්හදා බලන්න. ඉතින් ගොඩක් වෙලා තෙල් ගාලා තියන්න එපා බබාට. ඒක යාටත් අපහසුයි. ඉතින් ඒ වගේ ඒවා කරනකොට ටිකක් පරිස්සමෙන් කරන්න. නමුත් මම නම් ඒ කිසිම දෙයක් කළේ නැහැ. මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න තව කෙනෙකුට බලන්න. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye bye.